මම දන්නේ නැහැ මේ කවියේ අයිතිකාරයා කවුද කියලා. හැබැයි හැමදාටම මට මේ කවිය ලස්සන මතකයක් විදිහට තියාගන්න ඕනි. ඉතින් අපි අහලා බලමුද? දිනන්නට විජිතයක් නැති වුණත් නුඹ හැරෙන්න මගේ වෙන්නම ඕනේ නෑ සතුට ඇති තැන රැඳෙන්න දරා ගන්නම බැරි වුණොත් මට හැකිය කවි ලියන්න නෙලා ගන්නට ඕනේ නෑ කොහේ හරි නුඹ පිපෙන්න. ඉතින් ඔහගේ ජීවිතෙත් ඉන්නවද ඒ වගේ ආදරණීය ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් කෙනෙක්? මගේ ජීවිතෙත් ඉන්නවා. ඉතින් අපි ආදරය කරන අය අපිට ලබා ගන්න බැරි වුණත් අපිට හිමි වෙන්නේ නැති වුණත් මුළු හදවතින්ම අපි ඒක ප්‍රාර්ථනාවක් කරමු. පුංචිවත් වෛරී සිතිවිල්ලක් තරහක් නැතුව ප්‍රාර්ථනා කරමු. නෙලා ගන්නම බැරි වුණත් කොහේ හරි නුඹ පිපෙන්න.